ඔන්න ලස්සන කතන්දරයක් ගෙනාවා වඳුරා සහ කිඹුලා. එහෙනම් අපි බලමු. එකමත් එක කාලෙක කැලයක් තිබුණා. ඒ කැලේ තිබ්බා වැවක්. ඒ වැවේ හිටිය වයසක කිඹුලෙක්. ඒ කිඹුලට දඩයම් කරන්නත් බෑ. මොකද එයා වයසයිනේ ගොඩක්. ඒ නිසා හුස්ම කරගන්න බැරුව තමයි හිටියේ. එක දවසක් එයාට බඩගින්නක් ආවා. දැන් නම් හරිම අමාරුයි දඩයම් කරන්න මට. මේ ගහ යටට වෙලාවත් ඉන්නම්කෝ. ගහ උඩ හිටපු වඳුරා දැක්කා කිඹුලා එනවා. වඳුර ඇහුවා කිඹුලාගෙන් මොකද මේ පැත්තේ කියලා. ඊට පස්සේ වඳුරා කිඹුලට ඇපල් දුන්නා. මේ කන්න ඇපල්. බොහොම ස්තුතියි වඳුරෝ. ඔයාට පුළුවන් වඳුර මට හැමදාම මේ ඇපල් දෙන්න. හොඳයි මන් දෙන්නම් ඔයා එන්න. ඊට පස්සේ වඳුර හැමදාම කිඹුලට ඇපල් දුන්නා. ඒවා සතුටින් කෑවා. එක දවසක් කිඹුලට හිතුණා මට දැන් ඇපල් කාලා ඇති වෙලා මේ වඳුරගේ හදවත කන්න ඕන කියලා. ඉතින් එයා හොඳ අදහසක් කල්පනා කළා. කිඹුලා වඳුරට කියනවා මගේ යාළුවාට ඔයාව මුණ ගැහෙන්න ඕනෙලු. ඒකේ හරි සතුටු වුණා. මම හරි සතුටුයි එයාව මුණ ගැහෙන්න කියලා වඳුරා කිව්වා. කිඹුලා වඳුරව කරේ තියාගෙන වැව මැදට ගිහිල්ලා කියනවා අනේ සමා වෙන්න වඳුරෝ මට ඔයාගේ හදවත කන්න ආසාවක් ආවා ඒකයි මං ඔයාව මෙහෙම අරගෙන ආවේ. ඊට පස්සේ වඳුර කලබල නැතුව කල්පනා කරා හොඳ අදහසක්. වඳුර කිව්වා කිඹුලට හරි කිඹුල්හාමි මගේ හදවත මට අමතක වුණානේ ගහ උඩ. ඉතින් මාව ආපහු ගහ ළඟට එක්කන් ගියොත් මට හදවත අරන් ඔයාට දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ කිඹුලා කරේ වඳුරව ගහට එක්කන් ගියා. එක්කන් ගිහලා කිව්වා හරි ඔන්න එක්කන් ආවා. දැන් ඔයාගේ හදවත ගන්නකෝ. ඊට පස්සේ වඳුරා hina වෙලා කිව්වා අනේ මෝඩ කිඹුලෝ. එහෙම හදවතක් ගන්න පුළුවන් ද ඇඟකින්. මම උඹට හැමදාම ඇපල් දුන්නා. උඹ මට මෙහෙමද සැලකුවේ? කළගුණ දන්නේ නැති මෝඩ කිඹුලෙක් උඹ. උඹ වගේ මෝඩ කිඹුලෙක් නම මම දැකලම නැහැ කියලා වඳුරා කිව්වා. කිඹුලාට තේරුණා එයා කරගත්ත මෝඩ වැඩේ. දැන් ඉතින් බඩගින්න ඉන්න වෙනවනේ. පේනව නේද යාළුවනේ? අපිට උදව් කරන කාටවත් අපි නරකක් කරන්න හොඳ නැහැ. Moral. කතාව ලස්සනයි නේද යාළුවනේ? මගේ channel එක subscribe කරලා like එකක් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් සිළු දෙනාට තෙරුවන් සරණයි.